හායි අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ රසම රස අයිස් කොෆි එකක් හදන විදිය. එන්නකො කියලා දෙන්න මේ රසම රස අයිස් කොෆි එක ඕගලන්ට හදන විදිය. ඒක හදන්න මාරම ලේසි. පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි අපිට ඒකට ඕන කරන්නේ. ඒකට අපිට ඕන කරනවා Nescafe පොඩ්ඩක්, වතුර ටිකක්, milk maid ටින් එකකින් භාගයක් විතර, සුදු සීනි හරි දුඹුරු සීනි හරි කමක් නැහැ. කුරුඳු කරාබු නැටි දෙකම ඕන වෙනවා. මේක තමයි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. බ්‍රැන්ඩි පොඩ්ඩක් මම මේකට පාවිච්චි කරනවා. හැබැයි ඒකට අකමැති අය ඒක පාවිච්චි නොකර ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මුලින්ම වතුර ටිකක් ලිපේ තියාගෙන ඒකට කරදමුංගු කුරුඳු කරාබු නැටි ටිකක් දාලා ඊට පස්සේ Nescafe ටික දාලා හොඳට රත් වෙන්න දෙනවා. හොඳට මේක උණු වෙන්න ඕනේ. වතුර ටික හොඳට නටද්දි තමයි Nescafe ටික අපි එකතු කරගන්නේ. මේ විදිහට Nescafe ටිකක් දාලා හොඳට රත් වෙද්දී අපිට තියෙන්නේ milk maid ටික එකතු කරගන්න. මේකට milk maid ටින් එකෙන් භාගයක් මෝන වෙන්නෙත් නැහැ. පොඩ්ඩක් දාපුවාම හොඳටම ඇති. මොකද අපි මේකට සීන් ටිකකුත් එකතු කරගන්න නිසා. දැන් අපි හොඳට මේක කවලම් කරගමු. මට නම් හිතන විදියට මගේ අතින් milk maid පොඩක් මදි වුණා වගේ. මං ඒ නිසා මේකට තව milk maid ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ සුදු සීනි ටික එකතු කරගෙන ආයෙ හොඳට කවලම් කරගන්න. ඕන කෙනෙක් ආසයිනේ අයිස් කොෆි එකක රස බලන්න. ගෙදරදිම මේ වගේ රසට අපිට අයිස් කොෆි එකක් හදන්න පුළුවන්කම තියෙද්දි අපි සල්ලි දීලා මේවා බොරුවට අරන් බොන්න ඕනේ නෑ නේද? රසට පිළිවෙලට පිරිසිදු අපිට මේක හදාගන්න පුළුවන්. මේකට මම Nescafe පොඩ්ඩකුත් තව එකතු කරගත්තා. මොකද මට හිතුණා මගේ අයිස් කොෆි එකේ පාට පොඩ්ඩක් මදි කියලා. ආයි Nescafe පොඩ්ඩක් දාලා හොඳට රත් වෙනකන් කවලම් කරගන්න. ඔන්න අන්තිමටම අපේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකත් මම එකතු කරගත්තා. බ්‍රැන්ඩි පොඩ්ඩක්. මං කලිනුත් කිව්වනේ මේක අනිවාර්ය නෑ. ඕගොල්ලෝ කැමති නැති අය ඉන්නවා නම් මේක එකතු කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි එකතු කරගත්තොත් තමයි මේකේ ගොඩාක් රස අපිට ගන්න පුළුවන්. දැන් ඔන්න අපේ අයිස් කොෆි එක හරි. මේ වගේ බෝල් එකකට අපි දාගෙන ෆ්‍රිජ් එකෙන් මේක පැය 6ක් විතර අපි තියලා තියමු. හොඳටම කූල් වෙන තරමට මේකේ රස වැඩි වෙනවා. ඔන්න මන් දැන් ඒක ෆ්‍රිජ් එකට දාන්නයි යන්නේ. දැන් ඉතින් මොකද තියෙන්නේ? මේකේ රහ බලන්න තමයි. ග්ලාස් එකක් අරගෙන මේක එකතු කරගෙන අයිස්ක්‍රීම් පොඩ්ඩකුත් දාගත්තා නම් පංකාදු 5යි. ගෙදරට එන ඕන කෙනෙක්ට උනත් මේ වගේ දෙයක් අපි පිළිගන්වුවොත් ආසාවෙන් රස කර බොයි නේද? ඔන්න මගේ අයිස් කොෆි එක නම් මං හදලා ඉවරයි. එහෙනම් දීලා බලමුකෝ මේකේ රහ කොහොමද කියලා. මාරම රහයි. බයි බයි.